හායි හැමෝටම හැමෝම හොඳින් ඉන්න කියලා මම හිතනවා. අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ බබාලගේ nails කොහොමද trim කරන්නේ කියලා. ගොඩක් අලුත් අම්මලා මේ දෙයට හරි බයයි. මමත් මුලදී ගොඩක් බය වුණා. ඒ වුණාට ප්‍රැක්ටිස් එකත් එක්ක දැන් හරි ලේසි දෙයක් වෙලා තියෙනවා නේද? ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලටත් මම ඒක කියලා නම් කොහොමද මේ දේවල් කරන්නේ කියලා. ඒක තමයි හැමතිස්සෙම එළිය තියෙන තැනකට යන බගේ නියපොතු කපන්න කලින් කළුවරේ කරන්න යන්න එපා මේ දේවල්. මොකද යාලගේ ඇඟිලි හරි චූටි. නියපොතු එහෙම අර හොයාගන්න හරි අමාරුයි. ඉතින් මේ දේවලුත් එක්ක හැමතිස්සෙම හොඳට ලයිට් එක තියෙන තැනකට යන්න. බබාලගේ nail එකයි skin එකයි අතර වෙනසක් පේන්නේ නැහැ කළුවරේ හිටියොත්. ඉතින් අර හැමතිස්සෙම හොඳ ලයිට් එකක් තියෙන හොඳ එළියක් තියෙන තැනකට ගිහිල්ලා බගේ නියපොතු කපන්න. ඉතින් ඔයාලා දන්න අලුත් මේ ඉපදිච්ච බබෙක්ට නම් මුල් සතිය දෙක ඇතුළත තමයි බගේ nails trim කරන්නේ. බබාලගේ නියපොතු හරි ඉක්මනට වැවෙනවා. ඉතින් බබාලා එයාලගේ නියපොතු හරි වෙලාවට අපි කැපුවේ නැත්නම් එයාලට මොන හොර ගන්න පුළුවන්. අපේ ඇඟවල් හීරෙන්න පුළුවන්. එයාගේ ඇඟ හීරෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක අනිවාර්යෙන් බබාලගේ nails හරියට trim කරන්නත් ඕනේ. ඒ වගේම බබාලගේ finger nails එන්න අතේ ඇඟිලි වල නියපොතු සතියකට එකපාරක් අනිවාර්යෙන්ම trim කරන්න. කකුල ඇඟිලි නැත්නම් toe nails අපි සති දෙකකට එකපාරක් trim කරාම හොඳටම ඇති. මුලටම මම ඔයාලට කියන්න ඕනේ මම බබාගේ නියපොතු කපන්න මුලටම use කරන්නේ safety scissors. මම මේක ගත්තේ Farlene brand එකකින් safety scissors. මේක අනිවාර්යෙන්ම ඕන කරන ඔයාලට පේනවා මේක. තව wet wipes ගන්න. මේ දෙක තමයි බේස් කරගන්න පුළුවන් නම් මේ nail file එකක් ගන්න. මේ වෙලාවේ නම් මගේ nail file එක නෑ මෙතන. nail file එකක් ගන්න. මොකද බගේ මේ නියපොතු කපුවාට පස්සේ නියපොතු හරිම sharp. ඒකින්ද ඒවා පොඩ්ඩක් මේ sharpness එක අඩු කරන්න අපි nail file එකම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ බබාගේ නියපොතු කපන්න පුළුවන් හොඳම වෙලාව මොන වෙලාවද කියලා. ගොඩක් වෙලාවට බබා නාවල ඉවර වෙච්ච ගමන් නියපොතු කපන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. මොකද බබාගේ නියපොතු කොට තෙත් වෙලා හින්දා soft වෙලා තියෙන. එතකොට හරි ලේසියෙන් බබාගේ නියපොතු ටික කපා ගන්න පුළුවන්. පර්සනලි මට ඒක කරන්න අමාරුයි. මොකද මම හැමතිස්සෙම බබා නිදාගත්තට පස්සේ මට ගොඩක් වෙලාවට බබාගේ නියපොතු කපන්න ලේසි. ඉතින් මම හැමතිස්සෙම වගේ කරන්නේ බබා නිදාගත්තට පස්සේ නියපොතු ටික කපන එක. එහෙම ඔයාලට ඒ වෙලාවට අපහසුයි වගේ නම් ඔයාලට පුළුවන් නම් බබා නැගිටලා ඉන්න වෙලාවට නියපොතු ටික කපා ගන්න. ඒක කමක් නෑ. බබාගේ ටෙන්ෂන් එක වෙන පැත්තකට ගිහලා යාට බබාට එතකොට පැසිෆයි එකක් හරි soft toy එකක් හරි මොකක් හරි එකක් දීලා නියපොතු ටික කපා ගන්න පුළුවන් නම් ඒකත් කමක් නැහැ. ඒත් මම රෙකමන්ඩ් කරන්නේ බබා නිදාගෙන ඉන්න වෙලාවට නියපොතු ටික කපන්න කියලා. මොකද ඒක හරි ලේසි. ඒ වගේම හරි පරිස්සමට ඒ වැඩේ කරගන්නත් පුළුවන්. මුලටම බබාගේ nails වල මේ කියන්නේ නාපු ගමන් නම් බබාගේ නියපොතු හොඳට තෙත් වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් පුළුවන් නම් wet wipe එකකින් චුට්ටක් වෙලා බබාගේ නියපොතු ටික තෙත් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ scissors තියෙනවනේ scissor එකක් අරගෙන එක අතකින් මම ඔයාලට පෙන්නන්න මම බබාගේ මේ වීඩියෝස් වල කොහොමද බබාගේ මම nails trim කරන්න කියලා හැමතිස්සෙම දැන් example එකක් විදිහට මම බබාගේ මේක නියපොත්ත නම් ඔයාලා හැමතිස්සෙම බබාගේ නියපොත්ත අරගෙන මෙතන පේනවනේ මෙතන මේක මෙහෙම පහළට තල්ලු කරන්න. මෙතන ස්කින් එක මෙහෙම පහළට තල්ලු කරාට පස්සේ nail එක පොඩ්ඩක් ඉස්සරහට point out වෙනවා. එතකොට එහෙම අරගෙන බබාගේ scissor එක අරගෙන මෙහෙම මේ පහලින් මෙහෙම පිටපස්සට තද කරාට පස්සේ nail එක ඉස්සරහට එනකොට මෙහෙම කෙලින් කපන්න. හැමතිස්සෙම බබාගේ නියපොතු කෙලින් කපන තරමට තමයි හොඳ. මොකද reason එක ingrown nails වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් හැමතිස්සෙම try කරන්න බබාගේ නියපොතු කෙලින් කපන්න. නියපොතු ටික කැපුවාට පස්සේ ෆයිල් එකකින් nail file එකකින් smooth කරන්න පුළුවන් නියපොතු ටික. එතකොට අර sharpness ගතිය අඩු වෙනවා. ෆයිල් එකකින් හොඳට බබාගේ නියපොතු ටික මැද්දහම. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ safety tips මොනවද බබාගේ නියපොතු කපන්න. හැමතිස්සෙම බබාගේ නියපොතු කපනකොට මම කියලා තියෙනවා වගේ හැමෝම baby products use කරන්න බබාගේ නියපොතු කපන්න. බබාට මේ හදලා තියෙන products ගන්න nail clippers හරි nail trimmers හරි nail cutters හරි nail scissors හරි safety scissors හරි මොනවා හරි ඒ දේවල් ගන්න nail file එකක් ගන්න. ඒ දේවල් තියාගන්න. හරි මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ බබාගේ හරියටම nails trim කරන විදිහ. මම කරගන්න විදිහ තමයි මේ. මුලටම හැමතිස්සෙම try කරන බා නිදාගෙන ඉන්න වෙලාවක වගේ nails trim කරන්න. මොකද ඒක ගොඩක්ම ලේසි ලේසියෙන් කරගන්න පුළුවන්. මේ තියෙන මම ඔයාලට කලින් කිව්වා වගේ මම use කරන scissors safety scissors Farlene brand එකෙන් තමයි මම scissors ගත්තේ. ඊළඟට මේ තියෙන wet wipes හැමතිස්සෙම wet wipes ගද්දි මම ඔයාලට කියලා තියෙනවා මේ dermatologically approved ඒවාද ගන්න.
ජෙන්ටලි ෆ්‍රැග්‍රන්ස් එකක් මේක. පුළුවන් තරම් ෆ්‍රැග්‍රන්ස් ෆ්‍රී ඒවා ගන්න තරමට තමයි හොඳ. වෙට් වයිප්ස් අපිට අනිවාර්යෙන්ම ඕනේ. මොකද බබාගේ අර අපි දැන් මම අර කලින් කිව්වා වගේ බබා හැමසෙම නාපු ගමම්ම නෙමෙයි නං. දැන් මගේ බබා නාලා ටික වෙලාවක් ගිහින් ටික වෙලාවක් කියන්නේ පැය 2-3ක් විතර ගිහිල්ලා. ඉතින් එතකොට අර මේ තෙමිලා තිබ්බ නියපොතු ටික ආයිත් හાર્ඩ් වෙනවනේ. ඉතින් ඒක හින්දා මම ආයෙත් චුට්ටක් වෙට් වයිප් එකකින් පොඩ්ඩක් බබාගේ නේල්ස් ටික නියපොතු ටික මේ චුට්ටක් තෙත් කරගන්නවා. මේක මෙහෙම කරනවට වඩා ගොඩක් එෆෙක්ටිව් බා නෑවට පස්සේ කරන එක. එතකොට ගොඩක් ස්මූත්, ගොඩක් සොෆ්ට්. ඒ වුණාට වෙලාවෙ හැටියට මට ඒක කරන්න අමාරුයි. මොකද නෑවට පස්සේ මම බබා හිමම නිදා ගන්න නැහැ. ඉතින් මේ ඒක හින්දා මම වෙට් වයිප් එකක් යූස් කරලා නියපොතු ටික පොඩ්ඩක් විතර මේ තෙත් කරගන්නේ. මේ විදිහට අපි හැම ඇඟිල්ලකම පොඩ්ඩක් වෙලා වෙට් වයිප් එකකින් හොඳට වයිප් කරගන්න. හැමතිස්සෙම නියපොතු කපද්දී එක අතක කපලා බබා නැගිටුණා හරි බබා වෙන අවධානය වෙන තැනක යොමු කරා හරි ඒක ගැන හිතන්න එපා. ඔයාලට දවසම තියෙනවානේ. අද දවසේ ඇතුළත කැපුවත් හොඳටම ඇති නියපොතු ටික එහෙම මේ වෙලෙම කපන්න ඕනි කියලා එකක් නැහැ. හරි දැන් මහපට ඇඟිල්ල ගමුකෝ අපි මුලටම මේකේ මේ තම්බ එක. මෙහෙම බබාගේ ඇඟිල්ල චුට්ටක් උස්සලා අපේ මහපට ඇඟිල්ල තියෙනවනේ අපේ මහපට ඇඟිල්ලෙන් පොඩ්ඩක් විතර බබාගේ නේල ගැට දෙන චූටි ස්කින් එක නැත්තම් හැම ඒක චුට්ටක් පිටිපසට පුෂ් කරන්න. එහෙම නැත්නම් තල්ලු කරන්න. තල්ලු කරාම අපේ නේල් එක පොඩ්ඩක් එළියට එනවා. එතකොට තමයි සීසා එක දාලා කෙලින් කපන්න. හැමතිස්සෙම බබාගේ නියපොතු කියන්නේ මේ රවුන්ඩ් මේ කොන රවුන්ඩ් කරන්න එපා. හොඳට මේ කොටුවට කපන්න. මොකද රවුන්ඩ් වුණොත් එහෙම ඉන්ග්‍රෝන් නේල්ස් එන්න පුළුවන්. ඒක හින්දා ඒ කියන්නේ මේ බබාගේ අර හැම උඩට එන්න පුළුවන් නියපොත්ත යටට ගිහිල්ලා. ඒකට ඒක චුට්ටක් අර පේන්ෆුල් වෙන්න පුළුවන්. නියපොත්තු වෙන්නේ නැති වෙන්නත් පුළුවන් සමහර විට. නියපොතු කපද්දී බබාගේ අත යටින් හොඳ නැප්කින් එකක් හරි මොකක් හරි ක්ලෝත් එකක් දාගන්න. එතකොට බබාගේ නියපොතු ටික වෙන කොහෙටවත් මිසික් වෙන්නේ නැහැ. මේ රෙද්දටම වැටෙන හින්දා. නැත්තම් චුටි බබාලගේ ඇඟවල වල එන්න පුළුවන්. එයාලගේ සමහර බබාලා කටේ දාගන්න පුළුවන් මේවා දැක්කට පස්සේ. ඒක හින්දා රෙද්දක් උඩට නේල්ස් ටික දාගන්න හරි බබාගේ නියපොතු කපද්දී රෙද්ද උඩින් මේ එයාගේ අත තියාගන්න එක තමයි ගොඩක්ම ලේසි. සමහර අයට මම හිතන්නේ කියලා තියෙනවා බබාගේ නියපොත්තු කපන්න බය අම්මලාට කියලා තියෙනවා. මම හිතන්නේ බබාගේ නියපොත්තු කන්න කියලා. ඒක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ඒක හරිය රිස්ක්. හරිම ලොකු රිස්ක් එකක්. ඒක රිස්කි වැඩක්. මොකද හදිස්සියවත් අපි බබාගේ ස්කින් එක හරි නියපොත්තේ අර මේ හපලා මොකක් හරි තුවාලයක් වුණොත් එහෙනම් සමහරට බබාට ඉන්ෆෙක්ෂන් එකක් එන්න පුළුවන් නියපොතු වල. ඒකින්ද හරි පරිස්සම් වෙන්න ඕනේ මේ දේවල් කරාදී. ඒකින්ද පුළුවන් තරම් අම්මලා try කරන්න. මම නම් කියන්නේ මේ දේවල් වලට පුරුදු වෙන්න. මොකද හපන නියපොතු හපන්න කියන එක නම් මම නම් රෙකමන්ඩ් කරන දෙයක් නෙමෙයි. ඒකින්ද අම්මලා පොඩ්ඩක් ඒක ගැන මේ
බලන්න ඊළඟ තම හැමතිස්සම එලිය තියෙන තැනකට යන බගේ නියපොතු කපන්න කලින් කළුවරේ කරන්න යන්න පාමේ දේවල් මොකද යාලගේ ඇඟිලි හරි චූටි නියපොතු එහෙම අර හොයාගන්න හරි අමාරුයි ඉතින් ඒ දේවලුත් එක්ක හැමතිස්සම හොඳට ලයිට් එක තියෙන තැනකට යන්න බබාලගේ නේල් එකයි ස්කින් එකයි අතර වෙනසක් තියෙන්නේ නැහැ කළුවරේ හිටියොත් ඉතින් අර හැමතිස්සම හොඳ ලයිට් එකක් තියෙන හොඳ එලියක් තියෙන තැනකට ගිහිල්ලා බගේ නියපොතු කපන්න මේක සාමාන්‍යයෙන් අඩුවෙන් වෙන්නේ උනට වැරදිලාවත් ඔයාලා ගැතින් බබාගේ නියපොත්ත කැනේ ස්කින් එක හරි බබා එකක් හරි වැරදිලා නියපොත්ත වැරදිලා හරි චුට්ටක් වැඩිපුර කැපුවොත් එහෙම අනිවාර්යෙන්ම බබාගේ ඒ ඒරියා එක හොඳට ක්ලීන් කරන්න හොඳ ක්ලීන් ක්ලෝත් එකකින් වතුර චුට්ටක් දාලා චුට්ටක් ප්‍රෙස් කරන්න මේ කොටන් බෝල් එකකින් වගේ කොයිම වෙලාවකවත් ප්ලාස්ටර්ස් දාන්න යන්න එපා බබාව කටේ දාගන්න පුළුවන් ඒකට ඒ වලින් ජර්ම්ස් එහෙම යන්න පුළුවන් බෑන්ඩ් ඒඩ් එකක් හරි ප්ලාස්ටික් එකක් හරි ඒ දේවල් යූස් කරන්න එපා අදට මේ වීඩියෝ එක ඉවරයි ආයි දවසක තවත් වීඩියෝ එකක් අරගෙන මම එන්නම් බයි බයි